ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මේ YouTube channel එකෙන් ගෙන තවත් එක් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ගංකෝකුල් පාලනයේදී ඔබ ගංකෝකුල් පාලනය ආරම්භ කරනවා නම් එහි ලැබෙන ලාභය දෙගුණ තෙගුණ කරගන්නේද නැත්නම් ඔයගොල්ලෝ ලාභ ලබන්නේ නැත්නම් ඒ කොහොමද ලාභ ලබන්නේ ඒ පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉස්සරහදී ඊටු ටික කතා කරමු. හරි ඉතින් පළවෙනිම දේ තමයි ඕගොල්ලෝ ගංකුකුල් පැටවු ටිකක් මුලින්ම ගෙනත් දාගන්න ඕන. ඉතින් මම මෙතන පැටවු කියලා අදහස් කරේ ඉතින් සාමාන්‍යයෙන් විශාල බිත්තර දමන කිකිලියක් ගෙනාවොත් සාමාන්‍ය ඒක ටිකක් ලොකු වියදමක්. සාමාන්‍ය බිත්තර දමන කිකිලියන් නම් රුපියල් 2000ක් 3000ක් අතර මිලකට තමයි අලෙවි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් බිත්තර දමනවා කියලා කිකිලියක් දුන්නොත් සමහර විට ඒ කිකිලි බිත්තර දාන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට බැලුවොත් ඒක ලාභයක් නෙවෙයි අලාභයක්. ඉතින් කුකුල් පැටව හදනව නම් ඒක ගොඩක් ලාභයි. ඉතින් අතරම කුකුල් පැටියෙක් වෙන්නේ දවසේ සතියේ පැටියෙක් නම් 150යි. ඊළඟට මාසේ පැටියෙක් නම් 450ක් වගේ වෙන්නේ. ඉතින් ඒවයි මිල දැනගන්න ඕන නම් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඉතින් කුකුල් පැටවු ගෙනල්ලා හදන එක ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකන් බිත්තර දාමන කාලයට වෙනකන් හැදුවත් ඕගොල්ලොන්ට පාඩු නෑ. මොකද අපි දන්නවා එයා නිසි වයසේදී බිත්තර දානවා කියලා. ඉතින් ඇත්තටම ගංකුකුල් ව්‍යාපාරයට ලොකු කුකුලන් ගේනකොට අපි දන්නේ ඒ සතුන්ට මොනවද ආහාරයට දීලා තියෙන්නේ, ලෙඩ වෙලාද, බිත්තර හරියට දානවද, කොහොමද පෝෂණ තත්ත්වය කියලා දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලොන්ට දැන් පොඩි කාලේ ඉඳන් හදනකොට ඕගොල්ලෝ නිසි පෝෂණයක් ලබා දීලා හදනවා නම් ඕගොල්ලෝගේ බිත්තරත් නිසි පරිදි විශාල බිත්තර ලබා ගන්න පුළුවන්. ඉතින් එතකොට ඕගොල්ලෝගේ ලාභය වැඩි කරගන්න පුළුවන්. ඉතින් තවත් දෙයක් තමයි ඕගොල්ලෝ ගොවිපලේ ඉන්න කුකුලන්ට කිකිලියන්ට නිසි පෝෂණයක් දෙන්න ඕන. ඉතින් අවශ්‍ය වුණාම පණු බෙහෙත් ලබා දෙන්න ඕන. ඒවා ගැන නම් මම ඊට කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඉතින් දෙවැනි කාරණාව තමයි නිසි පෝෂණයක් ලබා දීම. ඉතින් ඇත්තටම කුකුලන්ට කිකිලියන්ට වඩාත් කිකිලියන්ට තමයි පෝෂණය වැඩිපුරම දෙන්න ඕන. ඉතින් බිත්තර දමන කාලේ වගේ නම් මගේ කිකිලියක් ඉන්නවා. එයා නම් සාමාන්‍යයෙන් දවසක් කර දවසක් දැම්මේ. ඉතින් දැන් දවස ගානෙත් දැම්ම සතියක් විතර. ඊට පස්සේ ආයි දවසක් කර දවසක් තමයි දාන්නේ. ඒ පෝෂණය අඩු ගන්න නිසා එහෙම වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය දවස ගානේ බිත්තර දානවා කියන්නේ ටිකක් පෝෂණයක් කිකිලියට තියෙන නිසා තමයි එහෙම දාන්නේ. ඉතින් ඕගොල්ලොන්ටත් එහෙම කරගන්න පුළුවන් කිකිලියට වැඩි පෝෂණයක් ලබා දුන්නොත්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ බලන්නත් අපිව subscribe කරන්න, මේ වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.